දඹකොළ පටුන හරිම ලස්සන පූජනීය ප්‍රදේශයක්. අපි ගියා. ඔබත් ඇවිත් බලන්න. නෝනා මාත්‍යා එන්න තල්කුරුම්බ තියෙනවා රසයක ගුණයක හොඳ එක තියෙනවා එන්න වණ්ඩ එන්න තල්කුරුම්බ රුපියල් 100යි හොඳ එක රසයක ගුණයක තල්කුරුම්බ හොඳ එක රසයක ගුණයක රුපියල් 100යි බොණ්ඩ තල්කුරුම්බ බොණ්ඩ හොඳ එක රසයක ගුණයක මේ මාත්‍යා බොනවා නෝනත් එක්ක එකතු වෙලා දැන් මාත්‍යා වගේම දුව මාත් වෙනවා බලන්න තල්කුරුම්බ රසයක හොඳ එක ගුණයක තල්ලකුරු තල්කුරුම්බ තල්ලකුරු තල්කුරුම්බ තියෙනවා රසයක හොඳ එක ගුණයක මේ දියක මේ තිත්ත නැන්දනේ නෑ තිත්ත නෑ නෙල්ලි ජූස් තියෙනවා මේ ගණ්ඩ රසයක හොඳ එක ගුණයක තියෙන්නේ රටේදී යාපනයේ පැකට් කරපුවා ගණ්ඩ අර හොඳ එක සෞදි රටේ ඉඳ නෙවෙයි යාපනයේ පැකට් කරපු ඒවා හොඳේ ඊළුවට නෙවෙයි කිව්වේ මේ පාට වෙන දම් පාට වගේ එක ගෙනියන්න ඕනේ නෑනේ එන්න නෝනා එන්න රට මොනද මොනද තල්කුරුම්බ බොන්න එන්න රසයක හොඳ එක ගුණයක ඔය පැණි රසය කන්න එපා නෝනා හොඳ නෑනේ අකට වයසත් එක්කනේ තල්කුරුම්බ බොන්නකෝ එන්න ගෙඩියක් බීලා ගෙඩියක් පැණි රස කන්න එපා ට්‍රොපිය නම් මණන් ඒවා හොඳ නෑ ගුණ නෑ හොඳ නෑනේ මේ ගුණ කන්නකෝ එක නිවෙන කෑම ඒ බොන්න බලන්න කර දේශීය දේ ලංකාවේ දේ ශක්තිය ඔයත් එකක් බොන්න රසයක හොඳ එක ගුණයක හිතන්න එපා මේ නෝනා රුපියල් 100ක හිතේ තියෙනවා මාත්‍යා බලන්නකෝ ඔක කණ්ඩ කුරුම්බ තමයි තියෙනව නෝනා ඔකේ ඒ කුරුම්බ හොඳ ගුණයි අපි ඇපල් කනවා අපි රටින් අර වෂ ගාලා ඇපල් ගේනවා ඒව වගේ නෙමෙයි ඔක අර ගුණයි නෝනා කලා බලන්න කවදාවත් අල් කාලා නෑ එයා කාලා බලන්න ඕනේ කාලා බලන්න මාස තියෙනවා අනිත් මාසම් නෑ ඒ කියන්නේ මේ තල් ගෙඩිය ඔන්න අන්න තල් කනවා බලන්න කොර අන්න තල් කනවා ලස්සනට කනවා අර පොළ මේ මෙතනින් අන්න ආරලා ගන්න චුට්ට තමයි දිනවදී පොඩිනේ කල්ලටි කියන්නේ චුට්ටක දියන්නේ නෝනා ගණන් ගන්න එපා ගන්න වතුර අපි බොන වතුර වීදුරුවේ එකක් බොන්න මේ ගෙඩි 10 15 පිස්සක් කපන්න අන්න බලන්න නෝනා ගුණේ කොහොමද මේ මාත්‍ය වර්ණනා කරන්නේ කියලා හිතන්නකො චුට්ටා දෙකක් කරනවා වගේ එහෙම තමයි දෙයනේ කියලා මේ මිනිස්සු කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්නේ අන්න බලන්න මාත්‍ය සිතවිල්ල ඇති මාත්‍යා වඩ මාත්‍ය ಜಾති ಜಾති දරියනෝනේ මේ පොයි දවසේ